රුෂි අපේ අලුත්ම ලොන්ඩ්‍රි එක ඕපන් කරන ලොන්ඩ්‍රි ඕන හෝමාගම මිස්ටර් රුෂිගේ ලොන්ඩ්‍රි එක ඕපන් කරන්නේ 10 වෙනිදා. ඉතින් මිස්ටර් රුෂි කියන්නේ ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් සිංගප්පූරු වල ඉඳලා හොටෙල් ඩිග්‍රී කෝස් එකක් කරලා දැන් ලංකාවට ඇලයට වුණා තමන්ගේ බිස්නස් එකක් දැන් ලොන්ඩ්‍රි එක කරන්නේ. ඉතින් කොහොමද මිස්ටර් රුෂි ලොන්ඩ්‍රි එක දැන් අදින් ට්‍රේනින් එක ඉවරයි සති දෙකක් විතර ආවා ට්‍රේනින් එකක් නේද? දෙකක් විතර ආවා. දැන් තනියෙන් ලොන්ඩ්‍රි එක කරන් යන්න කොන්ෆිඩන්ට් තියනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. මේ සත්සලාමි සනාලක සයි ඔක්කොම එකතු වෙලා මේ කරන වැඩෙන් අපි කිසිම දෙයක් දන්නේ නැතුව මේ පටන් ගන්න. ඉතින් හැමදේම මුලින් ඉඳලම කියලා දීලා හොඳටම දැන් කොන්ෆිඩන්ට් තියනවා කරන්න. යන්න පුළුවන්. ඩ්‍රයි ක්ලීනින්, වොෂ් ඇන්ඩ් අයනින්, ප්‍රෙසින්, ටැගින්, බීලින් සිස්ටම් ඔක්කොම පුළුවන් නේ. නියම හෝමාගම ඉතින් කවද්ද ඕපනින් එක 10 වෙනිදා? අප්‍රේල් 10 තියෙන්නේ ඕපනින් එක. ඉන්වයිට් කරනවා හෝමාගම ඔක්කොම ඔයගේ ලොන්ඩ්‍රි එන්න කියලා. අනිවාර්යෙන් හෝමාගමට ඉන්න NSBM කැම්පස් එකවට ඉන්න ඔක්කොටම ඉන්වයිට් කරනවා අපේ ලොන්ඩ්‍රි එකට ඇවිල්ලා බඩු දීලා අපේ සර්විස් එක ගන්න කියලා. ඊයමයි මොකද මිස්ටර් රුෂි කියන්නේ ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් සිංගප්පූරුවේ ඉඳන් ඇවිල්ලා මේ වගේ බිස්නස් එකකට ආවා කියන්නේ ගොඩක් වයසත් පොඩි වයසක ගර්ල් කෙනෙක්. ඉතින් එයාට හෙල්ප් කරන්න එයාගේ තාත්තා කොහොමද ඉතින් මිස්ටර් රුෂිගේ තාත්තා ආමේකේ හිටපු ඔෆිසර් කෙනෙක්. තුමා ආමේකේ රිටයර් වෙලා තමන්ගේ දුවට මේ බිස්නස් එක පටන් ගන්න ඉන්වෙස්ට් කරේ. ඉතින් කොහොමද මහත්මයා? ඔව් බොහොම හොඳයි මහත්මයා. අපි ලොකු බලාපොරොත්තුවක් තියෙන මගේ දරුවට හොඳ ව්‍යාපාරයක් ලෑස්ති කරලා දෙන්න. ඒ අවස්ථාවට අපි යොදාගත්ත ඔබතුමාගේ ආයතනයේ එලා හම්බෙලා කතා කරා. ඇත්තෙන්ම ඔබතුමාලාගේ ලැබෙන සහයෝගය අපි ඉතාම අගේ කොට සලකන අපිට ඉස්සරහට යන්න ඔයගොල්ලෝ තවත් උදව් කරන බව අපි දන්නවා. එහෙනම් අපි සතුටින් මේ වැඩේට ඉදිරිපත් වෙලා අපි මේ ලෑස්ති වෙලා ඉන්නවා. thank you ඔබතුමාට අපි සිලෙක්ට් කරගත්තට මේ ව්‍යාපාරය වෙනුවෙන්. ඉතින් අපි හෙට මැෂින් ඉන්ස්ටොලේෂන් එක කරමු හෝමාගම 10 වෙනිදාට හම්බෙමු ඕපනින් එකේදී ආපහු. thank you. ඉතින් මිස්ටර් රුෂි 10 වෙනිදාට හම්බෙමු එහෙනම් ආගේ ලොන්ඩ්‍රි එක සක්සස් වෙන්න කියලා අපි විශ් කරනවා. thank you. ඉතින් මේ විදිහට තමයි මිස්ටර් රුෂි අප්‍රේල් 10 වෙනිදාගේ අලුත්ම ලොන්ඩ්‍රි එක හෝමාගමදී ඕපන් කරන්න යන්නේ. මේ ලොන්ඩ්‍රි එක ඔයාලටත් හොඳ එක්සැම්පල් එකක්. මොකද මිස්ටර් රුෂියාගේ තාත්තත් එක්ක එකතු වෙලා කරන්නේ. විශේෂයෙන්ම රුෂි ගත්තොත් එයා ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. hospitality, hotel and F&B beverage management ඩිග්‍රී එකක් තියෙන ගර්ල් කෙනෙක්. දැන්ටමත් අවුරුදු 25යි තවමත් එයාගේ වයස. ඉතින් ඒ වගේ ගර්ල් කෙනෙක් පිටරට ඉඳන් ඇවිල්ලා තමන්ගේ තාත්තත් එක්ක බිස්නස් එකක් තමන්ගේම දෙයක් කරමු කියලා මේ විදිහට පටන් ගත්තා. ඒ වගේ මෙයාගේ තාත්තා තාමි ඔෆිසර් කෙනෙක්. එයාගේ රිටයර්මන්ට් එකෙන් පස්සේ තමන්ගේ දරුවට මේ වගේ හොඳ ව්‍යාපාරයක් හදලා දෙන්නයි මේ විදිහට ට්‍රේනින් වෙලා ශ්‍රීකාන්තයත් එක්ක එකතු වෙලා ලොන්ඩ්‍රි එකක් පටන් ගත්තේ. තරුෂි සහයාගේ තාත්තා ලොන්ඩ්‍රි කෝස් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට්ලිම ඉවර කරා. ඉතින් යාලට පුළුවන් දැන් තමන්ගේ බිස්නස් එක මේ විදිහට හොඳින් කරගෙන යන්න. ඉතින් ඔයාලට තමන්ගේ බිස්නස් එකක් විදිහට මේ වගේ ලස්සන ලොන්ඩ්රිස් කරන්න කැමති නම් එන්න ශ්‍රීකාන්ත ගෲප් එකට ඇවිල්ලා ලොන්ඩ්‍රි කෝස් එක බලන්න. මැෂින්ස් ට්‍රේනින්, කෙමිකල්ස් හැම දෙයක්ම අපෙන් ගන්න පුළුවන්. ෆ්‍රී ට්‍රේනින්ග්ස් තියෙනවා. කෝල් කරන්න අපේ හොට්ලයින්ස් වලට. එන්න බොරලස්කම ශ්‍රීකාන්ත යාඩ් එකට ඕනම වෙලාවක.